ඕගොල්ලන්ට මතකයි නේද මම කිව්වා හරියටම තනියම කොහොමද බජට් ෂීට් එක හදාගන්නේ කියලා දෙන්නම් කියලා. ඉතින් අපි යමු කොහොමද ඒක හදන්නේ කියලා බලන්න. මම මේ වගේ ෂීට්ස් ටිකක් ඕපන් කරන් තියෙනවා. සමරි එක, ගෙස් ලිස්ට් එක, එක්ස්පෙන්සස් බජට් ටික, නෝට්ස් එකක් දාන් තියෙනවා. ඊට පස්සේ අපේ මෙනු එක දාගන්න තියෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු ගෙස් ලිස්ට් එක. ඒ කියන්නේ බ්‍රයිඩ් ගේ ගෲම් ගේ පැත්තෙන් එන කට්ටිය ගාන අපි නෝට් එකක් දාගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් ගෙස්ලා 50ක් ගන්නවා කියන්නකෝ. ඒ 50 දෙනා පවුල කී දෙනෙක්ට කියනවාද දෙපැත්තෙන් කොහොමද එන්නේ කියලා ඕගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න. මේ වගේ ෆැමිලි එකකින් කී දෙනෙක් එනවද කියන එක සහ ඒගොල්ලෝ එන එක ෂුවර්ද කියලා නෝට් එකක් දාගන්න. ඒක ඕගොල්ලන්ට පහසු වෙයි. දැන් මගේ එකේ තියෙන බ්‍රයිඩ් ගේ පැත්තෙන් 30යි, ගෲම් ගේ පැත්තෙන් 50යි. ඒකට ඔක්කොම ටෝටල් එක 80ක් එනවා කියලා තමයි අපි ෂුවර් කරගෙන හිටියේ. ඊට පස්සේ අපි බලමු එක්ස්පෙන්සස් ටික. අනිවාර්යයෙන්ම යන වියදම් ටිකනේ මේ තියෙන්නේ. අපි කොලම්ස් වල දාගන්න ඕනේ පර්පස් එක. ඒ කියන්නේ අපේ මුදල් යොදවන්න තියෙන අරමුණ, වෙන්ඩර්, ඒගොල්ලෝගේ contact number එකක්, quantity එකක්, cost එක, අපි assume කරන cost එකක් තියෙනවනේ ඒ cost එක, එතකොට actual යන cost එක, ඊට පස්සේ අපිට ඒකෙන් ලැබෙන profit එක හරි loss එක හරි, මේ වියදම කවුද ගෙවන්නේ කියන එක, ඊට පස්සේ අපි ඒක ගෙවුවද කියලා සහ ඒකට අපිට තව ගෙවන්න තියෙයි නම් අපි ඒ ටික නෝට් ඩවුන් කරගන්න ඕනේ. ඊට පස්සේ ස්ටේටස් එක, ඒ කියන්නේ අපි ඒ ගෙවලා ඉවරද, තව ගෙවන්න තියෙනවද කියලා අපි නෝට් ඩවුන් කරගන්න ඕනේ. ඒ වගේම රිමාර්ක්ස් කොලම් එකක් ගන්න. මොකද අපිට රිමාර්ක්ස් වල දාන්න ඕනේ මේකට අපිට තව ගෙවන්න තියෙද, එක්ස්ට්‍රා පේටස් කොච්චරක් ගියාද වගේ දේවල් දාගන්න. ඊට පස්සේ අපේ පර්පස් එක තියෙනවනේ. ඒ කියන්නේ අපේ වෙන්යු එක, DJ, ගෝල්ඩ් රින්ග්ස්, ඩෙකොරේෂන්, එන්ගේජ්මන්ට් එකේ කේක් එක, සැලෝන් එක, බ්‍රයිඩල් ගේ ඩ්‍රෙස් එක, ගෲම් ගේ ඩ්‍රෙස් එක, ප්‍රී ෂූට් කරනවා නම් ඒවා, ෆොටෝග්‍රැෆර්ස්ලට, වීඩියෝග්‍රැෆර්ස්ලට, කැවිල් ටේබල්ස් හදනවා නම් එහෙම, ලිකර් යූස් කරනවා නම් ඒවට, අන්න ඒ වගේ තියෙන පර්පස් ටික ඉස්සෙල්ලාම දාගන්න ඕනේ. ඒ කියන්නේ අපි සල්ලි දෙන්න තියෙන වියදම් ටික ඉස්සෙල්ලාම ලිස්ට් ඩවුන් කරගන්න. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ වෙන්ඩර් අපි කවද චූස් කරගන්නේ කියන එක ඕගොල්ලෝ දාගන්න. වෙන්යු එක නම් අපි කොහෙද ගන්න ස්ථානය, ඊට පස්සේ සැලොන් එක නම් ඒ සැලොන් එක, ඒ වගේ ඕගොල්ලොන්ට යයි කියලා හිතන ඔක්කොම වියදම් ටික මෙහෙම ලිස්ට් ඩවුන් කරගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ඕගොල්ලෝ දෙයක් චූස් කරගත්තට පස්සේ ඒකට ඕගොල්ලෝ assume කරගත්ත cost එකක් දාගන්න. ඒ කියන්නේ මේ බජට් එකෙන් එහාට මම යන්නේ නැහැ කියන තැන වගේ එකක් හදාගන්න. එතකොට ඔයාලට හරිම ලේසියි ගිහිල්ලා කා එක හරි කතා කරද්දි මේ අපේ බජට් එක මෙච්චරයි කියන්න පුළුවන් නම් එතකොට ඕගොල්ලන්ට හරිම පහසුවෙන් ඕගොල්ලොන්ගේ බජට් එක කොස්ට් කරගන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ඕගොල්ලොන්ගේ ගානට වැඩිය ගෙවන්න වුණා නම් ඕගොල්ලොන්ට ප්‍රොෆිට් එකක්ද තියෙන ලොස් එකක්ද කියලා ඕගොල්ලොන්ට දාගන්නත් ලේසියි. එතකොට අවසානයේ අපි කැල්කියුලේෂන් එක අරගෙන බලද්දී ඕගොල්ලන්ට ගිහින් තියෙන ඇක්චුවල් කොස්ට් එක ඕගොල්ලෝ assume කරපු කොස්ට් එකට වඩා අඩුයිද වැඩිද කියලා ලේසියම හොයාගන්න පුළුවන්. ඒ වගේම එන්ගේජ්මන්ට් එකට වියදම් කරපු අයගේ කොස්ට් එකත් මෙතන පැත්තකින් වෙනම දාගන්න. ඒක ලේසියි. එක්ස්පෙන්සස් ෂීට් එක ඉවරයි. ඊට පස්සේ අපි නෝට්ස් මොනවා හරි දාගන්නවා නම් ඒක බලන්න. ඒ කියන්නේ අපිට අමතර වියදම් යන මොනවා හරි තියෙනවා නම් සහ අපි කාගෙන් හරි සල්ලි ගන්නවා නම් අන්න ඒ ටික දාගන්න. ඊට පස්සේ අපේ මෙනු එක බලන්න ඕනේ. අපි හොටෙල් එකට දෙන මෙනු එක වෙනමම ලිස්ට් ඩවුන් කරගන්න. අපි බයිට් වර්ග ගන්නවා නම් හොටෙල් එකත් එක්ක කතා කරලා per කිලෝ එක ගාන අහගෙන ඕගොල්ලන්ට අවශ්‍ය කිලෝ ගානට ප්‍රයිස් එක හදාගෙන ඕගොල්ලෝ යන්න. මොකද නැත්තම් සෙටල්මන්ට් වලදී ඕගොල්ලන්ටත් පැටලෙන්න පුළුවන්. ඉතින් මේ වගේ A to Z බජට් ෂීට් එක හදාගත්තාම ඕගොල්ලන්ට හරියටම එන්ගේජ්මන්ට් එකට ගියපු වියදම ප්ලෑන් කරපු ගානටම ගියාද කියලා බලා ගන්න පුළුවන්. හරිම ලේසියෙන් කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව අවසානයේ සල්ලි වලට මොකද උනේ කියලා හිතන්නේ නැතුව ඕගොල්ලෝ ගන්න දේ මේක නෝට් කරගන්න. එතකොට හරිම ලේසියෙන් ඕගොල්ලෝගේ එන්ගේජ්මන්ට් එක ලස්සනට කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේකෙන් දෙයක් ගත්තා කියලා මම හිතනවා. මේක බලපු ඔයගොල්ලන්ට thank you. තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න.